අපිට ලැබිලා තියෙනවා මූලාශ්‍ර කීපයක්. මේ වාස්සේ තමයි අපි අද ඊශ්‍රායල ඉරාන ගැටුමේ අලුත්ම තත්ත්වය ටිකක් උණුසුම් තත්ත්වය ගැන ගැඹුරින් බලන්න යන්නේ. ඇත්තටම මුලින්ම බලද්දි පේන්නේ තත්ත්වය නම් ගොඩක් බරපතල වෙලා වගේ, විශේෂයෙන්ම ඔපරේෂන් රයිසිං ලයන් කියලා ඊශ්‍රායලයේ කරපු ලොකු ගුවන් මෙහෙයුමක් ගැන මේ වාර්තාවල තියෙනවා. මේකේ ඉලක්ක මොනවද උනේ කියලා පොඩ්ඩක් පැහැදිලි කළොත්. ඔව්. අපිට තියෙන තොරතුරු විදිහට මේ ප්‍රහාරය ඇත්තටම ගොඩක් පුළුල් එකක්. ප්‍රධාන ඉලක්ක ගත්තොත් මේ නැටන්ස් වගේ තැන්. ඒ කියන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ වැදගත් මර්මස්ථාන. එතකොට හමුදා කඳවුරු රට පුරාම අනිත් එක ඉරාන නායකයින්ගේ වැදගත් අයගේ ගෙවල් පවා ඉලක්ක වෙලා තියෙනවා කියලයි කියවෙන්නේ. ඉතින් මේක පැහැදිලි ගැටුම තව උඩට අදින හරිම බරපතල පියවරක්. ඒ වගේම තමයි මේ ප්‍රහාරය කොච්චර බරපතලද කියන එක තවත් පැහැදිලි වෙනවා. ඉරානයේ හරිම ඉහළ හමුදා නායකයෝ කීප දෙනෙක් මිය ගියා කියලාත් මේ මූලාශ්‍රවල කියවෙන නිසා නේද? ඒක හරිම වැදගත් කාරණයක්. ඔව්. මේ වාර්තාවල කියන විදිහට ඉරානයේ ඉන්නවනේ මේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය IRGC කියන්නේ. ඒකේ නායක ජෙනරල් හුසේන් සලාමි. එතකොට ඉරාන හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් මොහම්මද් බාජිරි. ශිප්‍රාගාමී අවිපැට්ට බහර අමීර් අලි හජිසාදේ වගේ ජ්‍යෙෂ්ඨයෝ නම් කියලා නැති න්‍යෂ්ටික විද්‍යාඥයෝ කීප දෙනෙක් මේ ප්‍රහාරවලින් මිය ගිහින් තියෙනවා. එහෙම ඉහළ පෙළේ අයවම ඉලක්ක කරනකොට ඒ කියන්නේ මේක නිකම්ම හමුදාමය පියවරකට එහා ගිය දෙයක්ද? සමහර විට ඉරානයේ පීරණ ගන්න තැන්වලට එයාලගේ අනාගත සැලැස්ම වලටම කෙලින්ම බලපෑම් කරන හදපු එකක් කියලා හිතන්න පුළුවන්ද? ඒක අනිවාර්යයෙන්ම හිතන්න ඕන කාරණයක්. එහෙම ඉහළ බුද්ධිමය සහ හමුදා නායකත්වයක් නැතු වෙන එක ඒක ඉරානයේ හැකියාවන්ට ලොකු බලපෑමක් වෙන්න පුරුවන් කියලා තමයි මේ මූලාශ්‍ර වක්‍රව කියන්නේ. හැබැයි ඉතින් මේකට ප්‍රතිචාර විදිහට ඉරානියත් වෙරෙට බහැලා තිනවා. ඩ්‍රෝන් යාන 100කටත් වැඩිය පාවිච්චි කරලා ප්‍රතිප්‍රහාර එල්ල කළා කියලා තොරතුරු තියෙනවා. ඒත් ඒ ප්‍රතිප්‍රහාර කොච්චර සාර්ථක වුණාද ඒ ගැන මොනවද කියන්නේ? එතනදී ඊශ්‍රායල් පැත්ත උපටලා දක්වලා මේ මූලාශ්‍ර කියන්නේ එයාලගේ ගුවන් ආරක්ෂණ පද්ධති වලින් අර ඩ්‍රෝන් ප්‍රහාර ගොඩක්ම ව්‍යර්ථ කළා කියලා. හැබැයි ඉතින් කොහොම වුණත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමෙන්ම පේනා දෙගොල්ලම තවදුරටත් පියවර ගන්න ලෑස්ති මේක ලේසියෙන් නවත්තන එකක් නෙවෙයි කියලා. මේ හැම දෙයකම ප්‍රතිඵලයක් විදිහට ලෝකේටම වෙලා තියෙන බලපෑම ගැන මොනවද මේ මූලාශ්‍ර වලින් අපිට පේන්නේ? ඒකේ ගෝලීය බලපෑම නම් හරිම පැහැදිලි. ලැබිලා තියෙන වාර්තා අනුව ලෝකෙ වටේම රටවල් එයාලගේ ආරක්ෂක සූදානම හැම ඉහළ දාලා තියෙනවා. අනිත් පැත්තේ ආර්ථිකය ගත්තොත් ලෝක වෙළඳ පොලේ බ්‍රෙන්ට් තෙල් මිල බැරල් එක $75 සීමාවත් පෙනලා ගිහින් ඒකෙන්ම පේනවනේ සපයම ගැන අස්ථාවරත්වය ගැන තියෙන බය. එතකොට කලාපයේ ගුවන් ගමන් ගොඩක් නවත්තලා එක්සත් ජාතීන්ගේ සංවිධානය නේටෝව ඇමරිකාව වගේ පාර්ශව මේක සමතේකට පත් කරන්න සාමය වෙනුවෙන් මැදිහත් වෙන්න කියලාත් ඉල්ලනෝ කියලා මේ මූලාශ්‍රවල කියනවා. හරි. එහෙමනම් අපි මේ ලැබුණ තොරතුරු ටික එකතු කරලා බැලුවොත් ප්‍රධාන කාරණා ටික තමයි ඊශ්‍රායලයේ ඔපරේෂන් රයිසිං ලයන් කියන ලොකු ප්‍රහාරය, ඉරානයේ ඉහළ පෙළේ හමුදා සහ න්‍යෂ්ටික නායකයෝ ඉලක්ක වීම, ඊට පස්සේ ඉරානයේ ඩ්‍රෝන් ප්‍රතිප්‍රහාර, අන්තිමට මේ හැම දෙයකින්ම ලෝකෙටම විශේෂයෙන්ම බලශක්ති වෙළඳ පොළටයි ගෝලීය ආරක්ෂාවටයි ඇවිත් තියෙන පීඩනය මේ ටික නේද? හරියටම. ඔව්. මේ සිද්ධාමයේ ගත්තම විශේෂයෙන් තෙල් මිල එකපාරට උඩ යන එක, අනිත් පැත්තෙන් රාජතාන්ත්‍රික මට්ටමින් සාමිල්ලන එක එකපාරට වැඩි වෙන එක, මේ වයින්ම තත්ත්වයේ බරපතලකමයි ඒකේ ලෝකෙටම තියෙන බලපෑමයි හොඳටම පැහැදිලි වෙනවා. අවසාන වශයෙන් එකදරක් කියන්න ඕන මේ මූලාශ්‍රවල කියවෙන විදිහට මේ සිද්ධවීම් වෙලා තියෙන ප්‍රමාණය, ඒ කියන්නේ ඉලක්ක වෙච්ච තැන්, මිය ගිය අයගේ තරාතිරම වගේ දේවල් බැලුවම එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ අය ඉල්ලනවා වගේ සාමකාමී මැදිහත් වීමක්. ඒ වගේ දෙයක් ඇත්තටම කොච්චර ඉක්මනට කොච්චර සාර්ථකව කරන්න පුළුවන් වේද කියන එක ඒකත් ඇත්තටම ගැඹුරින් හිතන්න ඕනේ ලොකු ප්‍රශ්නයක් ඉතුරු කරනවා.